गाइस මම අද ප්ලේ කරන්න ගින ෆ්‍රී ෆයර් ලොග් උස් කස්ටම් එක තමයි ගහන්නේ මම උස් කස්ටම් කිව්වට රික්වෙස්ට් එකක් දැම්මා ආවේ නෑ ඉතින් යාළුවා කරන්න දෙයක් නෑ මම තනියෙන් ගහනවා අද මෙන්න මේකේ කරන්න දෙන්නේ කට්ටිය මචං නැමිනම ඉස්සනවා නේද නැමිනම ඉස්සලා මාත් රැවටිලා තියෙනවා මචං නැමිනම ඉස්සලා මාත් නැමිනම ඉස්සෙද්දි අර ඔළුවටම තියලා තියෙනවා මම ওই වැඩේ දැන් කරන්න තමයි යන්නේ අපි මේ වැඩේ කරලා බලමු කටියේද කියලා ගහන්න නැතුව අත දාගෙන යමන් ළඟට ගිහිල්ලා නැමිනම ඉස්සෙමු. ඒ කාල කන්‍ය ගැහුවොත් නෙමෙයි ඊළඟ මැච් එකේ ඉඳලා. ඒක මකෝනවා. නැතිමුත් එහෙම නිකන්. දෙකේ ෂොටි තියෙන කොහොම පළවෙනි දෙකේ නම් ගහන්න බෑ මොකද මට දෙකේ ෂොටියෙන් බෑ. මට පේන නැමිනම ඉස්සෙන්නද? ඉස්සෙල්ලා දුකල යන්න ඕනේ. ඒක වස්තුව මෙහෙදි තියෙනවා. අන්න නැමිනම ඉස්සෙනවා එල කොල්ලෙක් වගේ පට්ට මොකක් කරේක මයික් එකත් ඔන් කරගෙන ඉන්න බලහන් දැන් මුලුවට තියන්න හදලා මොකද දෙකේ ෂොට් තියෙන්නේ දෙකේ ෂොටින් මේක මගේ අනිත් පැත්තට ගහනවා ඒ හින්දා සද්ද නොකර ඉන්න ඕනේ ඒක ගැහුවා නේද මට බල්ලා ඔකට ගහනවා දෙකට ගහනවා එකට නිකා ඉන්නවා දෙකට ගහන්න ඕනේ දෙකට ගහනවා එකට ඉන්නවා ඊටපන්කෝ බල්ලේ කේ කන ගහන්න නැතුව ඉඳ හැදුවාම සමහර එකටත් අන්තිම ගියා අපි දිනන්නත් ඒවා ගහන්නේ නැහැ ඒකට ගහන්න බෑ බං ඒක මට ගහනවනේ අනිත් පැත්තට බලහංකෝ අනිත් උන්ට ගහන්න ගිහින් මට ගැලවෙනවනේ ඉතින් මේ දෙක තමයි කාලකන්ණි එක්ක ගහන්න ඉඳපන් මට ඕන ගන්නයක් ගන්න තිබ්බොත් ගහනෝකට නැති වෙලා යනවා මොකාටද ගන්න තියෙන්නේ අනිත් එකාට මේ ගන්න තියෙන්නේ ඩෙසර්ට් බලමු ඩෙසර්ට් ගහන්න පුළුවන් වේද කියලා මකෝ ඔයා කාලකන්ණිය වුණා නේ ඇත්තටම කිව්වෝ පේන්න බෑ බල්ලා ආතල්ලේ ගහන්න දුවම් බෑ බම් මොකේ කරන්න මේක තමයි තියෙන්නේ බලහන් නැමිනම ඉස්සෙන්නනේ ගියේ මේ බලමු මොකටද ගහන්න කියනවා අපේ අනිත් කාලකන්ණිය එක කොහොමත් නෑ බෑ බම් මුන් එක මේක කරන්න අපි වෙන මැච් එකක් ගහමු මම මේකෙන් කාර්යය හරියන්නේ නැහැ මේක. මේ වැඩේ කරන්න බෑ බං එහෙම. හරිද? එක කාලකන්ණියෙක් ඉන්න ඌ ගහනවා. මේක හරියන්නේ නැහැ. තව එකක් ගහගමු. කාල මොකද හිතන්නේ මම කිට් එක ගැන? මගේ YouTube channel එකත් ඔයාලා ඉතින් බලනවා subscribe කරන්න යන්න. සෙකන්ඩ් බිල්ලා කියන නම දාන්න තියෙන්නේ. දාන්න වෙන නමක් තිබ්බේ නැහැ. ඉතින් ඔයාලා යන ගමන් නමකුත් කමෙන්ට් කරන්න. එතකොට මට ඊ නම දාගන්න පුළුවන්. මම ඔයාලට දාන නමක් කමෙන්ට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා පේනවා මෙන්න මෙයා කියපු විදිහට තමයි නම දෙන්න කියලා. ඒ හින්දා ලස්සන නමක් කමෙන්ට් කරන් යන් යනවා. මම MP40යි ඩෙසර්ට් එකයි. MP40 න් තා වැඩි දෙන්න යන්නේ. ඉස්සෙල්ලාම ගිහින් නැමිනමේ පාත්තුමු. නැමිනමේ පාත් වෙන්න බෑ බම් මේක මේ කුඩින් ඇවිල්ලා ගහනවා. ඒ හින්දා ගහලුම් පළවෙනි එක. අන්තිමේ බැරිය නැමිනමේ පාත් වෙන්න. නැද්ද බං කවුරු? හරි නැද්ද? අන්නේ කවුද? ඔයාලා හිතන්නේ නැමිනේ පාත්තුමේ හොඳ මේ අස්සයි ගහන්නේ. මේ ගහගන්නේ. උන්ඩි වරුණා මොනවද ඔයාලට හිතෙන්නේ ඔය වගේ වෙලාවක? මොකද ගහලා මගින් මේ නැමිනේ පාත් වෙලා නැහැ. මොන ස්කෝර් එකක් නැහැ. ඉන්න ගහලා දාමු කරන්න දෙයක් නැහැ. රත්තරන් යාළුවනේ ඔයා පව් කරන්න දෙයක් නැහැ මං ගහන ඔයාට. කියලා ගහන්න තමයි වෙන්නේ. ඔය සීයේ එන්න. වරේ මචං. බඩ පුළුවන් දෙච්චර දෙයක් කරන්න වරේ. අන්න කෑ මින් බලහන්කෝ පරාදේ බං ෂි කමන්නේ එකයි කෑවට එකක් ගහලා ඉන්නේ ඌ මට වඩා මිරිකන්න දක්ෂයෙක් මම හිතන්නේ මේක ගහමු පරාදේ අපිට උකුණාට පැලේ වෙන්න පුළුවන් පැලේ වෙලා නිකන් ඉන්න තිබ්බේ දෙකේ ෂොට් නම් ගහන්න බෑ කොල්ලෝ කොහොමද අන්න වැදුනා ගයිස් මම ජීවිතේට හෙඩ් ගන්න දෙකේ ෂොටිය ගන්න වැදුනා එතන කොකනා පාරක් ඒක නම් හිතලා ගහපු ගන්න මේ ඔයාලා හිතන්න ඒවා මං එච්චර ප්‍රෝ කියලා
මම ඔයාලට යනකම් පෙන්නන්නම් මගේ ID එක. කට්ටිය ඉතින් මගේ නම්බරේ තියෙන 076යි 54යි 88යි 725 කට්ටිය ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න ID එක දාලා කස්ටම් එකක් ගහමු කියලා. මම එනවා අනිවාර්යෙන්ම පෙරදෙන්න හරි මම එනවා. දෙවෙනි පාරක් ගැහුවා. ලකොල්ලේ නේද? දැන් නම් හිතනවා ටික ටික දෙකේ ෂොටින් ගහන්න පුළුවන් කියලා. ඊළඟ ගන්න එක තෝරගන්න ඕනේ. SVDY එකයි AK47 SVDY එකෙන් ගහනද AK47 එකෙන් ගහනද? AK47 එකෙන් ගහමු. මිරි කන්න හරි පුළුවන්. එතන කිව්වා අයි මිරි කන්න කියලා හරි ඔච්චර ප්‍රෝ නා. හරිද? මම ප්‍රෝ කෙනෙකුත් නෙමෙයි අනික මට මිරි කන්න නැතුව ගහන්නත් බෑ. අන්න ඒකයි මම මිරි කන්නේ. SVDY අරු ගිහින්ද කොහෙද SVDY කරා අන්න එකයි දැක්කද ගියාද? ඒක හෙල්ලෙන්නේ නැතුව හිටියන මොනවද දන්නේ ඔන්න දුන්නා ෂූට් එක. මොනවා නැත්තම් පව් කොල්ල. මං හිතන්නේ කොල්ලා ගිහිල්ලා. ඇයි බං එහෙම බය වෙන්නේ මං එහෙම ගහනවද බං? උඹලට පේනවද බං මං එහෙම ගහනවා බලහන් බං බයෙත් යනවා. මූ ළඟට ගිහිල්ලා ගිහින් ගිහින් තමයි. ඇයි බං මට එච්චර බය? හෙඩ්ෂොට් රේට් එක හරි වැඩි නැත ගහන ඕකට ගෙදම්. දැක්කනේ වැඩ. දැක්කනේ කොල්ලගේ අම්මා තමයි ඉතින් කොල්ලගේ ඇඳුමක් දාගන්න ඕනේ බං. ඇඳුම සාය වගේ කැතයි නේද? ඔන්න කිව්වා වගේ නමක් කමෙන්ට් කරලා යන්න ඕනේ. ඔන්න මම පෙන්නන්න මගේ ID එක. මතක නෑ. සත් දෙකයි ගහන්න පටන් කරා. සීසන් මං හිතන්නේ 118. ඔව්. සීසන් ගාලා දන්නවද කියන්න? නෝද බම් මේ? ඔන්න තියෙනවා 118යි 23යි 85යි 47යි 18. ඔන්න තියෙනවා ප්‍රොෆයිල් එක. ලස්සනට ඔය ටිකත් බලා ගන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.